Hi guys, අපි DDEX several ඉතින් අපේ අද දවසේ ඉවර වුණ ප්‍රොමෝෂන් ටී-ෂර්ට් කලෙක්ෂන් එකක ඩිසයින් කිහිපයක අවුට්පුට් එක පෙන්වන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු අද ඉවර වුණ වැරටි එක කොහොමද කියලා. මේ තියෙන පළවෙනි කස්ටමයිස් ටී-ෂර්ට් එක මේ තියෙන්නේ මෙයාගේ LES බ්‍රෑන්ඩ් ටීම් එකක ටී-ෂර්ට් එකක් තමයි අපි මේ කරලා තියෙන්නේ. කස්ටමර් ඉල්ලපු ලෝගෝ එක තමයි ඉස්සරහා ෆ්‍රන්ට් එකේ තියෙන්නේ. ඉතින් එයාගේ ටී-ෂර්ට් එකට අපි ඇඩ් කරලා තියෙනවා ගම්රෝ කලර් කොල එකක් එකට වයිට් කලර් ටිපින් ඇටච් කරලා තියෙනවා. ඉතින් එයා කස්ටමර්ගේ රික්වෙස්ට් එකත් එක්ක එයාගේ බ්‍රෑන්ඩ් ලෝගෝ එක ආයි අපි පිටිපස්සේ එම්බ්‍රොයිඩර් කරලා තියෙනවා. ඉතින් ක්වොලිටි එම්බ්‍රොයිඩර් එකක් තියෙන්නේ ටී-ෂර්ට් එකේ. ඉතින් අපි බලමු අනිත් ඩිසයින් එක කොහොමද කියලා. ඉතින් මේ ඩිසයින් එක නම් ඇවිල්ලා අන්කොමන් ඩිසයින් එක. ඉතින් මේකත් අපේ මහලා තියෙන්නේ කස්ටමර්ගේ රික්වෙස්ට් එකත් එක්ක අපි මේක කරේ එලයිට් ෆිට්නස් කියන ජිම් එකට. ඉතින් මේ තියෙන ටී-ෂර්ට් එක. ඉතින් මේකේ අපි වයිට් කල ස්ලිව් එකට වයිට් කල පටියක් ඇටච් කරලා තියෙනවා. ඉතින් ඒකෙත් අපි එම්බ්‍රොයිඩ් කරලා තියෙනවා එලයිට් ෆිට්නස් කියන එක. ඉතින් ඒ වගේම අපි පිටිපස්සේ ටී-ෂර්ට් එක මහල ඉවර වෙලා මෙතනත් පටියක් තමයි වෙනම උඩින් ඇටච් කරේ. ඉතින් කස්ටමර් රික්වෙස්ට් එකත් එක්ක යාගේ මේ මහපු ටී-ෂර්ට් එකක් අපි කස්ටමර් ටී-ෂර්ට්ස් 10ක් මැහුවා මේ විදියට. ඉතින් අපි අනිත් කස්ටමයිස් ටී-ෂර්ට් එක අපි කලින් පෙන්නපු ටී-ෂර්ට්ස් දෙකම මහලා තියෙන්නේ 220 GSM crocodile material එකෙන්. හැබැයි අපි මේක ෆිනිෂ් කරලා තියෙන්නේ කස්ටමර් රික්වෙස්ට් එකත් එක්ක 190 GSM crocodile material එකෙන්. ඉතින් මේ තියෙන්නේ ඉස්සරහා ෆ්‍රන්ට් එකේ තියෙන එම්බ්‍රොයිඩර් එක අපි ලස්සන කොල එකක් මේකට ඇටච් කරලා තියෙනවා. ඉතින් අපි මේක ඩිසයින් කරලා දුන්නේ අපිම තමයි කස්ටමර්ට. ඉතින් ඒ වගේම මේකේ බෑක් එකේ මේ වගේ එම්බ්‍රොයිඩර් එකක් තියෙනවා. ඉතින් අපි මේ තියෙන්නේ දැන් අපි බලමු අනිත් ඩිසයින් එක. මේ තියෙන්නේ අපේ අනිත් කස්ටමයිස් ටී-ෂර්ට් එක අපි අද දවසේ අන්තිමට ඉවර කරපු ටී-ෂර්ට් එක. මේකත් අපි මහලා තියෙන්නේ 190 GSM crocodile material එකෙන්. ඉතින් ඔයාගේ රික්වෙස්ට් එකත් එක්ක ඔයාට ඕන මැටීරියල් එකෙන් අපිට කියලා ටී-ෂර්ට් එකක් මහ ගන්න පුළුවන්. ඉතින් 190 GSM එකේ තියෙන විශේෂත්වය තමයි මේක 220 GSM එකට වැඩිය මාර කම්ෆර්ටබල්. ඉතින් මේ තියෙන්නේ කස්ටමර්ගේ එම්බ්‍රොයිඩර් එක. අපි මේක කරේ හොටෙල් එකක. ඉතින් මේ තියෙන්නේ මේකේ ඉස්සරහට ගහලා තියෙන එම්බ්‍රොයිඩර් එක අපි මේකට දැම්මේ ඩාර්ක් ග්‍රීන් කලර් එකත් එක්ක ගෝල්ඩන් යෙලෝ ටිපින් එකක්. ඉතින් මේක අපි හොටෙල් එකකට කරේ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක පිටිපස්සට එම්බ්‍රොයිඩර් කරලා තියෙනවා. ඉතින් ටී-ෂර්ට් එකේ එම්බ්‍රොයිඩර් එක වගේම ටී-ෂර්ට් එකේ ෆිනිෂින් කොලර් ඇටච් ඒ හැමදේම හොඳ ක්වොලිටි එකකට මහලා තියෙනවා. ඉතින් මේක අපේම ගාමන්ට් එකේ තමයි අපි මැනුෆැක්චර් කරලා ෆිනිෂ් කරන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ ඔයාලා ලංකාවේ කොහේ ඉඳියත් ඔයාලත් අපිට කියලා කස්ටමයිස් ටී-ෂර්ට් එකක් කරගන්න ඕන නම් DDEX apparel අපිට කතා කරන්න. ඉතින් අපිට පුළුවන් කතා කරන ඕනම වෙලාවක දවස් 7ක් වගේ ඇතුළත කාලයක අපිට ටී-ෂර්ට්ස් ඔයාලට කරලා දෙන්න. ඉතින් එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.